අයිබෝවන් everything anytime YouTube channel එකට ඔයාලා සාදර පිළිගන්නවා. මම මේක වීඩියෝ එකකින් කරන්න යන්නේ 2025 ජූනි මාසෙ තිබ්බ EV motor show එක ගැන පොඩි විස්තරයක් කියන්න. electric vehicle motor show. සම්පූර්ණයෙන්ම මේ motor show එකේ තිබ්බ electric vehicle කිව්වට මේ එකක් තිබ්බා petrol එක එහෙමත් තිබ්බා බයික් එකක්. ඉතින් ඒ තියෙන තැති මම පොඩි විස්තරයක් මේ කියන්නේ මේක ගැන. එකන් ගිය නැති අයටත් ඒක ගැන දැනගන්න ඉලෙක්ට්‍රික් වෙහිකල් දැන් ඉස්සරහට එන ට්‍රෙන්ඩ් එක වෙන්නේ ඒක ඉස්සරහට රට හැදෙන්නේ ඒ පැත්තට වෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගොඩක් පිරිස සහභාගී වුණා. ඇත්තරම ඒක බලන්න ඒකට ටෙස්ට් ඩ්‍රයිව් කරන්න දුන්නා. ඊට පස්සේ ඒවා කොහොමද කියලා ඒවල ගණන් දැනගන්න ඒක ගැන විස්තර දැනගන්න chance එකක් එහෙම දුන්නා. හොඳ ෂෝ එකක් ඒක. ඒ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගේ බ්‍රෑන්ඩ් ලංකාවේ තිබ්බ ඒවා ඇවිල්ලා හිටියා. ගොඩක් අය ඒ වෙලාවේ ඉතින් සල්ලි තියෙන ඒ වෙලාවේ ගන්න බලාපොරොත්තු හිටපු කට්ටිය ඒ වෙලාවෙම ඩොකියුමන්ට් සයින් කරලා ඒව කරගෙන ආහනෙත් අරගෙන ගියපු අයත් හිටියා. ඉතින් මේක තිබ්බා එක එක වර්ග තිබ්බා බයික්ස් තිබ්බා ඊට පස්සේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට කාර්ස් SUVs මේ වගේම ෆ්‍රී වීල් වල නම් හැම එකක්ම වගේ තිබ්බා. එක එක ඒවා තිබ්බා. හරිම ලස්සන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියලා කියන්නේ හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒවල ඇතුලේ ඉඳන් පිටත ඉඳන් හරිම ලස්සන හැඩ තිබ්බේ. ඒවල තිබ්බ ගතිය සාමාන්‍ය පෙට්‍රල් වාහනවලට වඩා මාරම ගතිය. ඇත්තරම ඉතින් ඔයාලට මේ ෆොටෝස් වලින් බලා ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලදී තිබ්බේ ඒවා ඉතින් බජට් ඒ වල හිනා ඊට පස්සේ ටිකක් ඉහළට යන ඒ වලින් නම් තිබ්බා. සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල රේන්ජ් එක සාමාන්‍යයෙන් කිලෝ එක චාර්ජින් කිලෝමීටර් 200 300 වගේ පොඩි ගණන් වලින් ධම්ම 200 නෙමෙයි සාමාන්‍ය 300 වත් තියෙනවා. 300 වගේ ධම්ම සාමාන්‍යයෙන් තියෙනවා 600 බොහෝ වෙනකල් ඉතින් තියෙනවා ඉතින්. ඊට පස්සේ ඒවල චාර්ජින් වෙනම යුනිට් ගෙදර හදාගෙන ඒව තියාගන්න ඒ තැන් වුණත් දැන් සාමාන්‍ය ලංකාවේ චාර්ජින් කරන්න යුනිට් හින්දා නැහැ. ඒ අඩුයි. ඉතින් තියෙන තැන් ගොඩාක්ම අවමයි. නැත්තෙමත් නැහැ කියන්නත් බෑ. සමහර තැන් වල තියෙනවා කියලා තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් අඩුයි. එතකොට ඒව ඉස්සරහට ඉතින් වැඩි දියුණු වෙලා එයි. ඉතින් ගෙදරදී මේවා ඉතින් චාර්ජින් යුනිට් හදාගන්න ඕන ඉතින් ඒවලට එහෙම මේ පාට්ස් අරගෙන වෙස්ට එක හදලා තියාගන්න තැන් ඒ විදිහට ඒගොල්ලෝ කියන උපදෙස් දීලා ඒගොල්ලෝ ඒක කරනවා. ඉතින් මේකේ බයික්ස් ගැන මම පොඩි විස්තරයක් ඉතින් කියන්නම්. ඊට පස්සේ මෙතන මේ පෙන්නන ලියුහන් ඇල්ෆා කියන බයික් සෙට් එක මේක ගොඩක් පරණ බයික් බ්‍රෑන්ඩ් එකක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ මේ යාඩියා එක තියෙනවා. අබාන්සෙන් කරන යාඩියා එක. ඊට පස්සේ හීරෝ එකේ තිබ්බා පන්ක් එක මේක නම් මේ අලුතින්ම ආව හංක් එක මේක තමයි කර පෙට්‍රල් ඔය තිබ්බා කියලා මේ හංක් එක පෙට්‍රල් තමයි මේකත් මේ එහෙනම් ඊට පස්සේ මේ මේක තියෙනවා මේ හීරෝ එකේම එක්ස්ට්‍රීම් රයිඩ් එක තියෙනවා ඒකත් එහෙමයි තවත් මේකේ ඉලෙක්ට්‍රික් වලට මේ හංක් මේ රයිඩර් EV එක හරිම ලස්සනයි. හොඳට මේ අලුතින් බයික් වලට එන අයට නම් මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න කෙනෙක්ට මේතන හොඳ ඒවා තිබ්බ බලන්න. යාඩියා එකේ එහෙම තිබ්බා. ඒගොල්ලන්ගේ ඒ ප්‍රයිසස් උනත් ඕන මට කියන්න පුළුවන්. ඉතින් කිහිපයක් අවශ්‍ය නම් ඒ සාමාන්‍යයෙන් මේ ලියුහාන් එකේ ගාන් ටිකක් වැඩි ඒවා තිබ්බා. ඒ කියන්නේ ඒකේ තිබ්බා 7,55,000 තිබ්බා සුනික් කියලා එකක්. ඊට පස්සේ S90 කියලා එකක් තිබ්බා 580කට. කායි කියලා එක තිබ්බා 468ක්. MYT කියලා තිබ්බා 385ක් කොහොම තිබ්බා. යාඩියා එකෙත් එහෙමයි. යාඩියා එකෙත් රූබින් කියලා තනි කෙනෙක්ට යන්න පුළුවන් එක ලක්ෂ 4ක් විතර වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඊට වඩා හොඳ එකකට තියෙනවා T5 කියලා එකක්. ඒක 460ක් විතර වෙනවා. T9 කියලා දෙකක් තුනයි කරන්නට හොඳම එකක්. ඒක 6ක් විතර වෙනවා. ඊටත් හොඳටම හොඳ ඒවා දෙකක් තිබ්බා. ඒවා 640යි 665ක් වගේ එහෙම ගණන් වලට තිබ්බා. ඉතින් මේ ඒගොල්ලෝ යාඩියකින් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න එහෙම දුන්නා. හරිම ෂෝක් ඉතින් කියන්නේ ටෙස්ට් ඩ්‍රයිව් කරනකොට ඒවල මේ අපිට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය පෙට්‍රල් බයික් එකක් පදිනවා වගේ නෙමෙයි. මේ ඉලෙක්ට්‍රික් බයික් එකක් පදිනකොට තියෙන වෙනම ෆීලින් එකක් තියෙන ඇත්තට මේක. ඒ කියන්නේ ඔය අපිට ඇඟට ඇත්තටම දැනෙන්නේ නැහැ කිසිම ভাইබ්‍රේෂන් එකක් කිසිම මේකක්වත් නැහැ. නිකම්ම ස්ටාර්ට් කරා සද්දයක් ඇහෙන්නේ නැහැ. ගියා ආවා වගේ නිකන්. යනවවත් දැනෙන්නේ නැති එහෙම ගතියකුත් තියෙනවා ඉතින්. ලොකු ස්පීඩ් එකකින් යන්නත් බෑ. හැබැයි මෙහෙමයි ඉතින් ඔය ඉලෙක්ට්‍රික් බයික් වල හොඳ පැත්ත නරක පැත්ත දෙකක් තියෙනවා. ඔක අපේ රේන්ජ් එකක් තියෙනවා. ওই රේන්ජ් එක ওই යාඩියා එකේ නම් ගොඩක් අය කිව්වේ
ඔය මෙතන පෙන්න රිවෝල්ට් එක නම් අන්න කොල්ලන්ට දෙන සුපරි බයික් එකක් තිබ්බා. කට්ටියට ඒක ටෙස්ට් කරන්නත් දුන්නා. ඊට පස්සේ යාඩියගේ එහෙම අර බැටරි කැපැසිටි එක පෙන්නේ හරියට වැඩ කරන්නේ නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඒක මම මෙතන කතා කරපු ගොඩක් අය හිටියා. ඒගොල්ලෝ කිව්වේ නම් මේ යූස් කරපු අය හිටියා. ඒ යූස් කරනම් යාඩියගේ එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේ ඒක පෙන්නන්නේ නැහැ මේ බැටරිය කොච්චර මේ වෙනවද කියලා. ඒකට ඉතින් ඒ වගේ තමයි දෙවතර ඔය ලිමා කියලා එකක් තියෙනවා. ඔය ලිමා එක සිංගයකින්ද කොහෙද කරන්නේ. ඔය එහෙම තියෙනවා ටේල් ජී කියලා. ඒක වගේ චූටි ස්පෝර්ට් ළමයිනේ ස්පෝර්ට් එක වගේ ගුත් ඔහොම තියෙන. හරිම ජූලි ආතල්ලේ නිකන් වැඩ කරගෙන ඉන්න පුළුවන් තියෙන එකක් ඉතින්. ඔය ටෙස්ට් ඩ්‍රයිව් කරපු තැන. ඒතොර ඒ වගේ ඉතින් තියෙනවා. ඉතින් මේ ටෙස්ට් ඩ්‍රයිව් කරන්න දුන්නා. ඊට පස්සේ එන්වෝව් කියලා බයික් වර්ගයක් තිබ්බා. ඒක තමයි බජට් බයික් එක. ඒකේ ගොඩාක් ගණන් අඩුයි. 1 ලක්ෂ මං හිතන්නේ 2යි ගානක වගේ නම් මේකේ තිබ්බා. ඒකේ අඩුම ගණන් වලට යන්නේ ඩවුන් පේමන්ට් එකමත් අඩුයි. සාමාන්‍ය 2.5 නම් වගේ නම් ඒක තියෙනවා. ඊට පස්සේ බයික් විතරක් නෙමෙයි 3 wheel එහෙමත් තිබ්බා. 3 wheel ඊට පස්සේ අර 3 wheel එකකින් අර ලෝරිය වගේ එහෙම යන්නේවත් තිබ්බා. ඒ වෙන පොඩි දේවල් තියෙනවා. ඉතින් ඔය ඉලෙක්ට්‍රික් බයික් මම පොඩ්ඩක් මම එකක් පැත්තටම ගන්න කියලා හිතාගෙන ගියේ. උනාට ඊට පස්සේ ටිකක් එතන හිටපු කට්ටියත් එක්ක කතා කරලා පස්සේ මම තව ටිකක් විස්තර හොයලා බලනකොට අතරම මේ මට මේකට වඩා පෙට්‍රල් එකට යන්නේ ඒක හොඳ වෙනවා. මොකද මම ඉන්න පැත්ත මම කරන දේවල් අනුව මම කිව්වේ. සාමාන්‍ය හැබැයි මට හරියට මාස 3ක පදිනකොට නම් ආසෙ දෙනවා. ඉතින් මේක ඉස්සරහට කරගෙන යන්න මොකද මේ හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ පැදගෙන යන්න කරන්න තියෙන ආසෙ දෙනවා. ඉතින් සත්‍යයක් නෑ. හරිම පිළුමයි. එහෙම දේවල් තියෙනවා. එතකොට ලීසින් කම්පැනිත් හිටියා. ඒතර ඒගොල්ලෝ ඒව ගැන ගන්න ඒව ගැන ඩවුන් පේමන්ට් වාරි කරනවා ගැන කිව්වා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නකොට තියෙනවා. එන්වෝ කියන එකේ නම් ඒගොල්ලන්ගේම කම්පැනි වොරන්ටියක් කම්පැනියෙම ලීස් එකක් දෙන්නේ. අවුරුදු 2කට ගෙවන්න දෙන්නේ. ඒගොල්ලන්ගේ පොලිසිය මාසෙට 101.0 මොකද ඔහොම ගාණක් තිබ්බේ. ඕගොල්ලන්ට කතා කරලා බලන්න පුළුවන් ඕනනම් ඔය කම්පැනි වලින් WOW කියලා නැත්නම් ලිවාන් ඇල්ෆා කියලා තියෙනවා. ඊට පස්සේ යාඩි ආබාංස් එකේ ඊට පස්සේ එහෙම තියෙනවා. ඉතින් ඔය තව සිංගයින් තිබ්බා ඒක කියලා තිබ්බා. ඊට පස්සේ තවත් මේකට කාරණේ කියන්න ඕනේ මේ මෙතන තිබ්බේ නැහැ TVS එක. TVS එක දාලා තිබ්බේ ආකේඩ් එකේ. ඒ කියන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් කියලා තියෙන ආකේඩ් එකේ තමයි දාලා තිබ්බේ TVS එක. එතන තිබ්බා ඒගොල්ලන්ගේ බයික්ස් තිබ්බා. TVS IQ කියන බයික් එක තිබ්බා. ඒක 1,08,000ක් විතර වෙනවා. ඒක සුපිරි බයික් එකක්. ඉතින් ඒකත් ඒකේ ඩිස්ප්ලේ කරන Android එකේ සුපිරි බයික් එකක්. මේ ඒක මෙතනට ගෙනල්ලා තිබ්බේ නෑ. ඒ දන්නේ හිතුවනම් ඒගොල්ලෝ මෙතනට ගෙනල්ලා තිබ්බේ නැහැ. ඉතින් මේකේ මෙන්න මම අම්පිට දාලා තියෙන්නේ මම ගත්ත මේ ප්‍රොසෙස් එක එක්ස්පීරියන්ස් කරගෙන මම කිහිපයක් ගත්තේ. මම මේක වීඩියෝ කරන්න මේ අතරම ගත්තේ. මට හිතුණා මේක නෝඩ කාට හරි උදව්වක් විදිහට මේ කියන්න මේවලට පොඩි විස්තර ටිකක් කියන්න කියලා හිතුණා. මම මේකේ ඔයගොල්ලන්ට කියන්නම් මේකේ විස්තර ඕනනම් ඔයාලා පොඩ්ඩක් දැනගන්නත් එක්ක මේ ඔය සමහර බයික් වල අංශක ගානක් තමයි හඳුනාගන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ. දෙන්නෙක් දාලා නගින්න පුළුවන්. සමහර ඒවාට යන්න පුළුවන් ප්‍රමාණ උපරිම ප්‍රමාණයක් තියෙන. සමහර ඒවාට යන්න බෑ. එහෙම දේකුත් තියෙනවා. හඳුනාගෙන කරන්න පැතිවල. එහෙම නැතුව ටවුන් පදින එහෙම කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. අර හඳුනාගෙන කෙනෙක්ට එහෙම කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අත්දන්නේ නැති එකක් තියෙනවා. ඊට පස්සේ උපරිම සීමාවක් තියෙනවා. එක වේග සීමා තියෙනවා. නිකන් ගියර් එක වගේ 1 2 3 කියලා තියෙනවා. ඒකේ 1 එකේ දාලා 30ට 40ට එහෙම ගියොත් ඔය ඒගොල්ලෝ පින්න ප්‍රමාණය යන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා ඉහළ එකකට දාලා හයියෙන් වේගෙන් ගියොත් එහෙම මේ පින්න ප්‍රමාණයට යන්න බෑ. ඒක එක වාසියක්. ඊට පස්සේ ඉතින් අර charge කරන්න සමහර ඒවලට යනවා පැය 6ක් 8ක් ඒ වගේ ගාණක් යනවා. ලිව්හන් කියන එකේ තමයි මම ඉතල පැය 3ක් 5ක් අතර කාලයක් දාලා තිබ්බේ. අනිත් ඒවල ඔක්කොම පැය 6ක් 8ක් හොම ගණන් යනවා කියලා තමයි දාලා තිබ්බේ. ඕගොල්ලන්ට රිවිව් බලන්න පුළුවන් ඔය මේක. හැබැයි මේ යාඩිය කියන ගොඩක් රිවිව් තියෙනවා. අනිත් ඒවල නම් මම දන්න විදිහට රිවිව් නැහැ. මම ඒකයි මම මේ ගැන කරන්නේ. එතකොට එන්වෝ බයික් එක ලිව්හන් එක ගැන මම තමයි බැලුවේ. අනිත් ඒවා බැලුවේ නැහැ. ඊට පස්සේ ඔය එන්වෝ කියන එකේ බජට් එකකට යන එකක් තමයි තියෙන්නේ. ලිව්හන් කියන එක හොඳයි. ඒකේ ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේ එක ඉතින් තියෙනවා. ඉතින් මේ හැබැයි මේ ලීස් කරලා ගන්නකොට හොඳ පොලියකුත් එක්ක ඉතින් වැටිලා ඉන්නේ.
අර එන්වෝ කියන එකට එහෙම පොලියක් ලොකු ගාණක් එන්නේ නැහැ. ටික පොඩි ගාණක් එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කම්පැනියෙන්ම ලීස් කරන නිසා එහෙම එකක් එන්නේ. ඉතින් ඔයාලට පොඩ්ඩක් හොයලා කරලා බලලා ගන්න පුළුවන්. මම මේ පොඩි විස්තරයක් කරේ මේ කවුරු හරි මේකක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ කෙනෙක්ට ඒක මැනේජ් කරගන්න මම මේ පොඩි විස්තරයක් කරේ. එහෙනම් ස්තුතියි. මේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දන්නේ නැති කෙනෙක් මම මේ ලොකු මේ බයික් ගැන දන්න කෙනෙක් එහෙම නෙමෙයි. මම මේ පොඩි විස්තරයක් කරේ දැනගත්ත දේවල් වලින්. ඉතින් මම අන්තිමට දාලා තියෙන්නේ මේ ගත්ත ලීෆ්ලට් එකේ තියෙන නම්බර්ස් ටිකයි ඩීටේල්ස් ටිකයි දාලා තියෙන්නේ. අපේ channel එක subscribe කරන්න. මොන ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු.